හෙලෝ ළමයි අදත් මම ඔයාලට ජපානයේ ජීවත් වෙනකොට නැතුවම බැරි දෙයක් නැතුවම බැරි වචන 7ක් ගැන කියලා දෙන්න. බලමු ඒ වචන 7 මොනවාද කියලා. අපි මුලින් බලමු ඉරිදට. සන්ඩේ ඉරිදට කියන්නේ ජපන් වලින් කොහොමද කියලා. ඉරිදට ජපන් වලින් කියන්නේ නිචියෝබි. නිචියෝබි කියලා ලියනකොට කංජිය පළවෙනි කංජිය සංකේතවත් කරනවා ඉර. ඒකත් අමතර කාරණාවක් ලෙස මතක තියාගන්න. නිචියෝබි ඉරිදා. ඊළඟට සඳුදා මන්ඩේ. සඳුදාට කියන්නේ ගෙත්සියෝබි කියලා ලියනකොට ලියන පළවෙනි කංජිය හඳ සංකේතවත් කරනවා. ඒකත් මතක තියාගන්න අමතර දැනුමක් විදිහට. ඊළඟට අඟහරුවාදට අපි ජපන් භාෂාවෙන් කියන්නේ කයෝබි. මේ කයෝබි කියලා කංජි වලින් ලියනකොට ඒකේ පළවෙනි කංජිය සංකේතවත් කරනවා ගින්දර. ඒ කංජිය සංකේතවත් කරන්නේ ගින්දර. ඊට පස්සේ අපිට තියෙන්නේ බදාදා වලට අපි ජපන් වලින් කියන්නේ සුයියෝබි ලියනකොට පළවෙනි කංජිය සුයි කංජිය සංකේතවත් කරන්නේ වතුර. සුයි කංජිය සංකේතවත් කරන්නේ වතුර. සුයියෝබි. ඊළඟට අපි බලමු බ්‍රහස්පතින්දාට කියන්නේ මොකක්ද කියලා. බ්‍රහස්පතින්දාට ජපන් භාෂාවෙන් කියන්නේ මොකුයෝබි බ්‍රහස්පතින්දා. මේ මොකුයෝබි කියලා ලියනකොට ලියන පළවෙනි කංජිය සංකේතමත් කරනවා ගස. මොකු කියලා කියන්නේ ගස සංකේතමත් කරන කංජියක්. ඊළඟට අපි බලමු සිකුරාදාට කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ කියලා. සිකුරාදාට ජපන් භාෂාවෙන් කියන්නේ කින්යෝබි කියලා ලියනකොට ලියන පළවෙනි කංජිය සංකේතවත් කරන්නේ සල්ලි. ඒ කියන්නේ සල්ලි සහ රත්තරන් තමයි මේ කංජියෙන් සංකේතවත් වෙන්නේ. ඊළඟට තියෙන්නේ සෙනසුරාදාට කොහොමද ජපන් වලින් කියන්නේ. සෙනසුරාදාට ජපන් භාෂාවෙන් කියන්නේ දොයෝබි. සෙනසුරාදා දොයෝබි කියලා ලියනකොට ලියන කංජි වලින් පළවෙනි කංජිය දො කංජිය සංකේතවත් කරන්නේ පස තමයි සංකේතවත් කරන්නේ. මම හිතනවා ඔයාලට මේ දවස් 7 ගැන කියපු වීඩියෝ එකෙන් ජපන් භාෂාවෙන් කොහොමද හරියටම දවස් 7 කියන්නේ කියලා දැනුමක් එකතු වුණා කියලා. ඒ වගේම ඕගොල්ලන්ගේ අදහස් යෝජනා චෝදනා කමෙන්ට් වලින් මට කියන්න. මම බලන් ඉන්නවා. හැමෝම පරිස්සමට ඉන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තෙරුවන් සරණයි හැමෝටම.